හෙලෝ ගයිස්, ඉතින් ඔන්න අදත් අපි ට්‍රවල් බ්ලොග් එකක් ගෙනාවා. ඉතින් අද ට්‍රවල් කරන්න යන්නේ අම්බුලුවාවේ. ඉතින් අපි බලමු එහෙනම් වීඩියෝ එක. අපි මේ බස් එකේ තමයි අපි අම්බුලුවාව යන්නේ. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ ටිකට් ගන්න තැන. මේකෙන් තමයි අපි අම්බුලුවාව යන්නකොට ටිකට් එක ගන්න ඕනේ. අපි ඉස්සෙල්ලාම අම්බුලුවාවේ එද්දි හම්බෙන තැන තමයි මේක. ඉතින් යාළුවා අපි ඔන්න ටිකට් එක ගත්තා. ඉතින් එක්කෙනෙකුට 150ක් වගේ මුදලක් තමයි වෙන්නේ. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ අපි යන පාර. හරිම ලස්සනයි, ගස් කොළ වලින් වැහිලා. පාර නම් හොඳට පිරිසිදුව තියෙනවා. ඉතින් යාළුවනේ අපිට යද්දි හම්බ වෙන ලස්සන view points හම්බ වෙනවා. සාමාන්‍ය අපි පටන් ගන්න ටිකට් ගන්න තැන ඉඳලා කිලෝමීටර් 5ක විතර දුරක් තියෙනවා අම්බුලාව ටවර් එක ගාවට. ඉතින් යාළුවනේ බස් නම් නැහැ හරිය. ඒතර අපිට වීල්, ට්‍රේ වීල්, වෑන් වගේ තියෙනවා හය කරන් යන්න. අපි ඒවට වෙනම ගාණක් ගෙවන්න ඕනේ ඒවා හය කරන් යනවනම්. අපිට ඉතින් පයින් තමයි යන්නේ ඕන. මම දැන් මේ යන පාරේ ටික දුරක් ඇවිල්ලා ඉන්නේ කිලෝමීටර් 2ක් විතර. ඉතින් ඒකට මේ වගේ view එකක් තමයි අපිට පේන්න තියෙන්නේ. ඉතින් යාළුවනේ ඔයාලට පේනවා ඇතිනේ කොච්චර ලස්සන view එකක්ද තියෙන්නේ කියලා. මේ හරිය මේ වගේ view එකක් තියෙනවා නම් තව උඩට යද්දි තව හොඳ view එකක් ඇති කියලා මම හිතනවා. යාළුවා අපි දැන් ඉඳගත්ත අපිට රෙස්ට් එකක් ගන්න. අයිස් එකක් කන ගම. මේ දැන් අපි කිලෝමීටර් 3මාරක් වගේ විතර ඇවිල්ලා ඉන්නේ යාළුවනේ. ඉතින් යාළුවා දකින්න තියෙන view එක ඉතින් මේ තමයි කිලෝමීටර් 4මාරක් විතර ආවට පස්සේ අපිට පේන view එක. ඉතින් යාළුවනේ අපි උඩ හරියට එද්දි යාළුවනේ බුදු පිළිමයක් හදලා තියෙනවා. ඒක හදලා තින්නේ අම්බුලාව ටවර් එකට මීටර 200ක් විතර ඇති. මේ තින්නේ ඒ බුදු පිළිමේ. ඉතින් යාළුවනේ අපි ඔන්න ආවා අපේ ප්ලේස් එකට, අම්බුලාව ටවර් එකට. ඉතින් යාළුවනේ අද නම් ගොඩක් සෙනග හිටියා. මොකද අපි පොයේ දවසක තමයි අපි අම්බුලාව ටවර් එක බලන්න ගියේ. ගොඩක් සෙනග හිටියත් ඉතින් අපි ඒ ආසාව ඉෂ්ට කරගන්න එපා. ඉතින් ඔන්න අපි ආවා අම්බුලාව ටවර් එක බලන්න. මේ අපිට එළියෙන් පේන විදිය තමයි ටවර් එක. පුදුම ලස්සනක් තියෙන. ඉතින් මේ පැත්ත ලස්සන view points තියෙනවා හැමතැනම. ඔයාලට කෑම එහෙම ගන්න ඕන නම් හොරෙල්ස් රෙස්ටොරන්ට්ස් ගොඩක් ඒවා තියෙනවා. මේක යාළුවනේ තියෙන විශේෂත්වය තමයි අපි උඩට ආවට පස්සේ තමයි අපිත් දන්නේ ගැන මුස්ලිම් පල්ලියක්, දේවාලයක්, පන්සලක් වගේ ආගම් අදහන අයට විවිධ වෙච්ච පන්සල් තියෙනවා. යාළුවනේ ගොඩක් කට්ටිය ඇවිල්ලා හිටියා එදා. මොකද එදා පොයේ දවසක් නිසා. ඉතින් යාළුවනේ මේ තියෙන ටවර් එක අපි එහෙනම් ගිහිල්ලා බලමු ඇතුළට කොහොමද කියලා. ඉතින් යාළුවනේ මම කිව්ව පන්සල් ටික තමයි මේ තියෙන යාළුවනේ අම්බුලාව ටවර් එක එහා පැත්තේ. අපි එහෙනම් යමු ඇතුළට යාළුවනේ. ඉතින් මේ වගේ තමයි අපිට එන්ට්‍රස් එක තියෙන්නේ අම්බුලාව ටවර් එකට යන්න. ලස්සනට හදලා තියෙනවා, ටයිල්ස් එහෙම කරලා ලස්සන හදලා තියෙනවා. ඉතින් යාළුවනේ මේ වගේ ගේට් එක තියෙනවා එන්ට්‍රස් එක. ඊට පස්සේ මේ වගේ තමයි අපිට යන්න තියෙන්නේ. මේකේ තියෙන විශේෂත්වය තමයි යාළුවනේ අපිට එළියෙන් පේනවාට එළියෙන් නගින්න තියනවා වගේ එහෙම නෙමෙයි යාළුවනේ. මේකේ තියෙන්නේ ඇතුලෙන් තමයි ඉස්සලම නගින්න තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් තට්ටු 5ක් විතර ඇතුලෙන් තමයි නගින්න තියෙන්නේ. ඊට පස්සේ තමයි යාළුවනේ එළිය පැත්තෙන් අපිට පඩි හදලා තියෙන්නේ නගින්න. ඉතින් යාළුවා අපි එහෙනම් නැගලා බලමු කොහොමද මේකේ view එක කියලා. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ තට්ටු 5ක් විතර නැංගකට පස්සේ අපිට පේන view එක. සුපිරිම ලස්සන view එකක්. ආයි කතා කරලා වැඩක් නැහැ. ඒ තරම් ලස්සනයි. ඉතින් යාළුවනේ අපි මේ වගේ දැන් එළියෙන් නගින තැන අපි ඇවිල්ලා ඉන්නේ. උන් එළියෙන් නගිනවා. අපි ඇතුල් පැත්තෙන් නැගලා ඉවරයි. ඉතින් යාළුවනේ එළිය පැත්තෙන් නැගිටින් මේ වගේ ලස්සන view එකක් වෙනවා. ලස්සන කඳු වැටි වලාකුළු වල උඩ ඉන්නා වගේ තමයි යාළුවනේ දැනෙන්නේ. තරම් ෆීලිං එකක් දැනෙනවා. පට්ටම සීතලයි. කියන ලස්සන හුණකක් එනවා වගේම මාර සීතලයි හුණක. මේ හයිවේ තට්ටුවට ගියට පස්සේ අපිට යට පේන විදිය අපිට එළවල් පේනවා, ගඟවල් පේනවා. ඒ තරම් ලස්සනයි. වලාකුළු වල උඩ ඉන්නා වගේ තමයි අපිට පේන්නේ. ඉතින් අපි නැගලම බලමු අපි කොහොමද මේකේ view එක කියලා.
දන්නේ නැහැ නේ හිටනේ යන්නේ නැතු මෑම්නත් බලන්න ඔන්න අපි දැන් උඩටම වගේ නැගලා ඉන්න යාළුවනේ තව ටිකක් අපිට නගින්න තියෙන. ඉතින් මේ වගේ තමයි අපි ලස්සන view එක දැක ගන්න පුළුවන්. කඳු වැටි ගොඩක් view එක දැක ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ උඩටම හරිය ඇත්ත. ඉතින් එක අඩියක් වගේ තමයි තියන්න පුළුවන්. ඒ තරමට පොඩි උඩ හිතා ගන්න පුළුවන් කොච්චර උසක්ද කියලා. මීටර් මං හිතන්නේ මීටර් 300 ගානක් තමයි මේකේ උස කරලා තියෙන්නේ. මේ වගේ යාළුවනේ තනිකර කොළ පාටින් විතර අපිට දැක ගන්න පුළුවන්. ඒ තරම් ඉතින් ගස් තියෙනවා අපේ ලංකාවේ. මේ වගේ ලස්සන view එකක් දැක ගන්න පුළුවන් අපිට. ඉතින් උඩරම නැගකට පස්සේ යාළුවනේ ඔයාලත් අනිවාර්යෙන් එන්න මේක බලන්න. ලස්සන view එකක් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි නැංගොත් ආහිරය. ඔව් ඒකනේ. මේ තින් යාළුවනේ උඩරම ගියාට පස්සේ අපිට පේන view එක බලාකුළු අල්ලන්න පුළුවන් තරම් view එකක් අපිට පේනවා යාළුවනේ. යාළුවනේ අපි නැංගලා ඉවරලා දැන් ඉතින් බහින්න තමයි ලෑස්ති වෙන්නේ. අපි ගිය දවස්වල ඉතින් ගොඩක් සෙනග හිටියා. ඉතින් ඔයාලත් පොයි දවස්වල යන්න එපා. අනිවාර්යෙන් පොයෙන් දවස් ස්කූල් දවස් වගේ ගියන්ත් හොඳයි. සෙනග අඩුයි ඒ දවස්වලට. ඉතින් යාළුවනේ ඔයාලත් අනිවාර්යෙන් මේක බලන්න ඉන්න යාළුවනේ. මම දැන් පල්ලෙහාටම බැහැලා ඉන්නේ. මේක තියෙන යාළුවනේ ගම්පොළ ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් 5ක් වගේ ඇතින් තමයි මේක තියෙන යාළුවනේ. ඉතින් මේ වගේ තමයි අපිට යටම තට්ටුවට ආවට පස්සේ අපේ අම්බුලාව ටවර් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. යාළුවනේ අපි ඊළඟ වීඩියෝෙන් හම්බ වෙමු.